අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ යම් කිසි විදිහකට ඔයගොල්ලන්ට අවශ්‍යතාව තියෙනවා. ලියුමක් ලියාගෙන කොහොමද කාර්යාලයකට යන්නේ කියලා. ඒක පෞද්ගලික වෙන්නත් පුළුවන්, රාජ්‍ය කාර්යාලයක් වෙන්නත් පුළුවන්. එතකොට අද මම මෙතනදි කියන්නේ බැංකුවක ඔයාගේ බැංකු පොත නැති වෙනවා. එතකොට ඔයා ඒ වගේ අවස්ථාවක බැංකුවේ කෙලින්ම ගිහිල්ලා කතා කරලා ඒ දේ කරගන්නට වඩා පොඩි ලියුමක් ලියාගෙන ගිහිල්ලා ඒ ලියුම රික්වෙස්ට් එක කරන්න තමයි හොඳ. මොකද ඒක තමයි කාර්යාලයක හෝ ඕනම විදිහක වැඩක් ආරම්භ කරන්න පුළුවන් සුදුසුම පියවර. අපි ගිහින් කීව පළියට අපේ තියෙන සම්පූර්ණ අදහස, අයිඩියා එක දෙන්න අමාරුයි ඒ ආයතනයේ වැඩ කරන එක්කෙනාට. ඒ නිසා අපි ලියුමක් ලියාගෙන ගිහිල්ලා ඒක ඒ ආයතනයේ කළමනාකරුට හෝ කවුරුහරි හෙට්ට දුන්නා නම් තමයි මේ වැඩේ කරන්නේ. එතකොට මූලික වශයෙන් ඔයගොල්ලෝ ලියුමක් ලියා ගන්න හැටි මම ඔයගොල්ලෝ දන්නවා ඉස්කෝලවල ඉගෙනගෙන තියෙනවා. නමුත් වැඩිහිටියෝ වශයෙන් උගත්කමක් නැති මිනිස්සු හෝ උගත්කමක් තියෙන මිනිස්සු හෝ කවුරු වුණත් ලියුමක් ලියද්දී මහා බැරෑරුම් විදිහට හිතනවා. එහෙම හිතන්න එපා. සරල වශයෙන්ම අපිට දාන්න පුළුවන් මෙතන වාගේ ඇඩ්‍රස් එක. දිනය අනිවාර්යෙන් දිනය දාන්න, ඇඩ්‍රස් එක දාන්න. ඊළඟට මෙතන යන ආයතනයේ කළමනාකරු හෝ මැනේජර් හෝ වෙනත් දෙයක්. මෙතන රික්වෙස්ට් එක. අපි යම්කිසි ආයතනයකට දොර අරගෙන යද්දිම අපේ තියෙන අවශ්‍යතාවයක්. අපි නිකන් ආයතනවල දොර අරින්නේ නැහැ. අපි දොර අරින ආයතනයක අරමුණක් තියෙනවා අපිට. එතකොට මෙතනදී මේ ලියුම හැටියට නම් බැංකු පොත නැති වෙලා. දැන් බැංකු පොතක් ගන්න ඕනේ. ඔක තමයි මූලිකම අවශ්‍යතාවය. එතකොට ඔයා ලියනවා මං අර ලිපිනේ පදිංචිලා ඉන්නවා. නමුත් මගේ බැංකු පොත මේ බැංකුවට අයිති මේ බැංකු පොත නැති වුණා. කරුණාකරලා මට නව බැංකු පොතක් ඉෂුව කරන්න. එතකොට මේක තමයි ඊට පස්සේ ඔයා ස්තුතියි කියලා ඔයා අත්සන් කරනවා. තමයි ලියුමක ෆෝමැට් එක. ඊට පස්සේ අත්සන් කළ ලියුම බාර දුන්නාම ඔයාට බැංකු පොතක් ඉෂුව කරනවා. එක බැංකු පොතක් ඉෂුව කරනවා නැත්නම් අවශ්‍ය කාරණේ සිද්ධ වෙනවා. ඒ නිසා බැංකුව ඔයා ඉන්නේ වෙන රටක නම් ඒ වෙන රටේ ඉන්නවා නම් ඒ එම්බසි ඔයා වැඩ කරන ගෙදර ඇඩ්‍රස් එක හෝ ඔයාට ලියුම් ලැබෙන ඇඩ්‍රස් එක. මෙතන එම්බසිය හෝ වෙනත් ඒ ආයතනය හෝ ලංකාවේ තියෙන විදේශ කටයුතු අමාත්‍යාංශය. ඊළඟට මෙතන ඔයාගේ ඉල්ලීම. ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ? ඊට පස්සේ ඔයාට වෙන්න ඕන දේ මොකක්ද? ඔයා හැමතිස්සෙම ලියුම ලියද්දි ඔයාගේ මේ සම්පූර්ණ ලියුමේ අදහස මේ එක වාක්‍යයකට ගන්න ඉතින් ගොඩක් දක්ෂ මේ භාෂා හැකියාවක් අවශ්‍ය නැහැ. ඔයාට තියෙනවා ටග් ගාලා කියන්න මොකක්ද මට වෙන්න ඕනේ කියලා. ඔයා දන්නවා ඒක කියන්න. ඔයාට ඒකට වචන අවශ්‍ය නැහැ. මට බැංකු පොතක් ගන්න ඕනවා. ගෙදර කෙනෙකුට කියන්නේ මට මේ අලු බැංකු පොත නැතුණ කොහොමද මම බැංකු පොත ගන්නෙ? ඔයා බැංකු පොත ඉල්ලන්න ඕනේ. මේක තමයි මෙතන ટොපික් එක. අන්න ඒ වගේ සරල වශයෙන් හිතන්න. හැමදේම අපිට කරන්න පුළුවන්. ගොඩාක් භාෂාව හැකියාව තියෙන හෝ ගොඩක් මේ මහාචාර්ය කෙනෙක් වෙන්න ඕනේ, මේ දේ කරන්න ලෝයර් කෙනෙක් වෙන්න ඕනේ, ගෙදර ඉන්න ඔය අම්මා කෙනෙකුට, තාත්තා කෙනෙකුට, මාමා කෙනෙකුට ඕන කෙනෙකුට මේ ලියුම ලියාගෙන යන්න පුළුවන්. එතකොට වෙන්න ඕනේ දේ තමයි කෙටියෙන් ඒක ලියන්න ඕනේ, පොයින්ට් එකට ලියන්න ඕනේ, අදාළ කාරණේ විතරක් ඇතුළත් කරන්න ඕනේ. දැන් සමහර අය ලියුම් ලියද්දි මේ ඒකට සම්බන්ධ නැති කරුණු ලියනවා. ඒ වගේ දේවල් කරන්න එපා. අවශ්‍ය කාරණේ මගේ බැංකු පොත නැති වුණා. දැන් ඔතනදී කියන්න අවශ්‍ය නැහැ බැංකු පොත මෙහෙමයි මම බස් එකේ ගියා. බස් එකේ යද්දී මෙහෙමයි පර්ස් එක වැටුණා. පර්ස් එක වැටලා පර්ස් එක අහුලන්න ගියාම අතේ තිබ්බ ෆයිල් එක බිම වැටුණා. එතකොට එතන තිබ්බද දන්නේ නැහැ මගේ බැංකු පොත කොහෙද නැති වුණාද දන්නේ නැහැ. ඌ අදාළ නැහැ. ඒ වගේ ඕනම දෙයක් කරද්දී ඔයාට ඒ අදාළ නැති වුණා විතරයි. අපි මෙතනදී ගන්නේ නැති වුණා. බැංකු පොත නැති වෙලා. අපි මෙයාට අලුත් එකක් ඉෂුව කරන්න ඕනේ. ඒක තමයි අපේ රාජකාරිය. ඒ නිසා අපි හැමතිස්සෙම ලියුමක් කෙටි කරගන්න අදාළ මාතෘකා අපේ අදාළ කාර්යය හරියටම ඉස්මතු වෙන පරිදි ලියුමක් ලියා ගන්නත් අපි දැනගන්න ඕනේ. ඒ නිසා මම කියන්නේ ඕනම කෙනෙක් රාජ්‍ය ආයතනයකට හෝ පෞද්ගලික ආයතනයකට යනවන ලියුමක් ගෙනියන්න මේ ආකාරයට ලියුම් ෆෝමැට් එක තියෙනවා නම් හොඳයි. ඒ කියන්නේ ඔයාගේ ඇඩ්‍රස් එක කොහොමද තියෙන්න ඕන ඔයාට රිප්ලයි එකක් දෙන්න. දිනයක් තියෙන්න ඕනේ. ඊළඟට යවන තැනක පුද්ගලෙක් ඉන්න ඕනේ, තනතුරක් තියෙන්න ඕනේ, ආයතනයක් තියෙන්න ඕනේ, මාතෘකාවක් තියෙන්න ඕනේ, කෙටියෙන් ඔයාගේ ඉල්ලීම තියෙන්න ඕනේ, ඔයාගේ අත්සන තියෙන්න ඕනේ. එතකොට මේ ටික සම්පූර්ණ වුණාම තමයි ඔයාගේ කාරණේ ඉෂ්ට සිද්ධ වෙන්නේ. ඒ ආයතනේ වැඩක් පටන් ගන්න. ඒ නිසා ඔබ මතක තියාගන්න ඔබ පෞද්ගලික ආයතනයකට හෝ රජයේ ආයතනයකට යනවා නම් කෙලිම දොර අරගෙන යනවා නම් එතනදී ලියුමක් ගෙනියන්න. ඒකට අදාළ කරුණ ලියාගත්ත ලියුමක් ගෙනියන්න. එතකොට ඔබේ වැඩේ කෙරේ. ඒක තමයි මට දාන්න අවශ්‍ය කියන්නේ.